සර් නම් ඇත්තටම මගේ ජීවිතේ හම්බුණු හොඳම ගුරුවරයා. සර් වගේ කෙනෙක් ඇත්තටම සර් මම දැකලා නැහැ සර්. ඇත්තටම දැකලා නැහැ. දුව කුලියාපිටිය සෙන්ටරල් එකේ ඉගෙන ගත්ත දුවෙක්. ඉතින් ඒ දුව මේ ආවා අපිව බලන්න. ඒ දුවගේ තාත්තත් එක්ක තාත්තා කුලියාපිටිය ප්‍රාදේශීය ලේකම්තුමා. ඒ දුව කිව්ව කතන්දර ටික එක මට හිතුණා ඒ කිව්ව ටික ඔයගලන්ට කිව්වොත් හොඳයි කියලා. එයා ඒ ලෙවල් දැකපු විදිය, ඒ ලෙවල් වැඩ කරපු විදිය, අන්තිමට කැම්පස් යන්න ගොඩ ගිය විදිය. ඉතින් ඒ දුවට පිටරට ශිෂ්‍යත්වෙකුත් ඇවිල්ලා තියෙනවා සම්පූර්ණ පොලිස් ස්කෝලර්ෂිප් එකක් චයිනාවල. මට ඒ ලෙවල් කියලා කිසිම ලොකු ගාණක් තිබුණේ නැහැ. ඕ ලෙවල් මං ඔහේ ඉඳලා තව බාහිර වැඩත් කරලා ඒ නමයක් ආවා. හිතන් හිටියා ඒ ලෙවලුත් ඒ වගේ කියලා. අම්මට කියලා තිබුණේ අම්මේ කිසි දෙයකට බය වෙන්න එපා. B3ක් නම් ෂුවර් කියලා. ඕන් එනවා දැන් ප්‍රතිඵල C1 S2 බලාගෙන ඉන්නවා රිසල්ට් ෂීට් එක දිහා. එතකොට තිබ්බ එක්සෑම් එකට මාස 3යි. ගොඩ දාන පන්තිය කියලා සර් කරා 2022 ළමයින්ට බලන්නත් එක්කලා ගියා. තර්ඩ් එකෙන් හරි මොන හරි කරගන්න පුළුවන් වෙයි කියලා. ලැජ්ජ නැහැ කියන්න. වේල් දෙක නොකා පාඩම් කරපු දවස් තියෙනවා. එක පාස් පේපර් එකක් 10 වතාවක් විතර ලියපු වෙලාවල් B1 මට්ටමකට මට ගේන්න පුළුවන් වුණා. 1130 ගාණක් තිබ්බ රෑන්ක් එක මම 163ට ගෙනාවා. මාස 3යි.